මේ ගස් මේ ගහේ මේ දැන් මුල් ටික ඔක්කොම දැන් මේ එල්ලිලා තියෙන්නේ. දැන් මේක අනිවාර්යෙන් කොයි වෙලාවක හරි හුලං අත මේ පැත්තට આવොත් වාහනේ හරිය වැටුනොත් එහෙම ලොකු ජීවිත හානියක් වෙන්න පුළුවන්. ආත්ම මේ පාරේ ඉල්ලා බොහෝගම් කැප්පටිපොලේ ඉඳන් කපුතල දියතලාව වෙන ප්‍රධාන මාර්ගය. මෙතන බලන්න ගස් ටිකේ තියෙනවා අවදානම් තත්ත්වයේ තියෙන්නේ. හුලං කාලයක් දැන් එන්නේ. එදගුට හුලං වලට අර මුල්ල එහෙම පැහැදිලා එළියට ඇවිල්ලා තින්නේ. එදගුට මේක ගස් අයින් කරුවේ නැත්නම් මේ ගස් ටික ගොඩාක් විනාශයක් වෙනවා මෙතන. මේ ගස් මේ ගහේ මේ දැන් මුල් ටික ඔක්කොම දැන් මේ එල්ලිලා තියෙන්නේ. දැන් මේක අනිවාර්යෙන් කොයි වෙලාවක හරි හුලං අත මේ පැත්තට આવොත් වාහනේ හරිය වැටුනොත් එහෙම ලොකු ජීවිත හානියක් වෙන්න පුළුවන්. පුළුවන් තරම් ඉක්මනට මේවා ඉවත් කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. මම කියන්නේ මොකද බලධාරීන් දැනගන්න ඕනේ මේ දේවල් කියන්න දෙයක් නැහැ මේවා අයින් කරන්න. හිතලා කරන්න ඕනේ දේවල් ටික. මේ ගස් වල වැටුණා කියන්නේ ඉතින් අපි එපා කියන්නේ අත තියන්නේ. අතරම දැන් මේ පාරේ මහන්තන්නේ දිනදහක් ගමන් කරන මාර්ගයක් මේක. මේ තියෙන ගස් ටික ඇත්තටම දැන් මුල් ඔක්කොම පෑදිලා තියෙන්නේ. මේ පාර අයින්ට තියෙන ගස් ටිකවත් මේ බලධාරීන් මැදිහත් වෙලා හරි මොකක් හරි කරලා මේ ගස් ටික වත් කරලා දුන්නා නම් හොඳයි. මොකද නැත්තම් යම් කිසි දෙයක් වුණාට පස්සේ පසුතැවෙනවට වඩා හොඳයි. දැන් මම මේ ටික වත් කරලා මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේ දැන් මුල් ටික පෑදුනා කියන්නේ අනිවාර්යෙන් මේ හුලං කාල නිසා වැටෙනවා මේවා පාට. ඒක පුළුවන් තරම් ඉක්මනට කරලා දෙනවා නම් සෑහෙන්න වටිනවා ඉතින්. ඔව් අන්ත මෙතන තියෙන ගස් ටික බලන්න මුල් පැහැදිලා තියෙන්නේ. ආය නායක ගිහිල්ලා තියෙන්නේ වෙස්සට. ඒ කියන්නේ දැන් මේ ගස් ටික පාරට වැටුණා නම් ගොඩාක් ලොකු විනාශයක් වෙනවා. ඒ හින්දා මෙතන බලාධාරියෝ ඉල්ල බලලා මේකට මොකක් හරි පිළියමක් කරලා දෙන්න.